දුවල පුතාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඍජුකෝණාශ්‍ර පාඩම. ඍජුකෝණාශ්‍රයක් කියන්නේ ප්‍රතිවිරුද්ධ පාද දිගින් සමාන වූ පාද හතරක් සහිත සංවෘත රූපයක්. මෙන්න මේ තියෙන ආකාරයේ රූපයක්. ප්‍රතිවිරුද්ධ පැති දිගින් සමානයි පාද හතරක් තියෙන සංවෘත රූපයක්. ඉතින් පහවර්ෂ ශිෂ්‍යත්ව විභාගයට එනවා මෙන්න මේ ආකාරයේ රූපයක් දීලා මෙහි ඇති මුළු ඍජුකෝණාශ්‍ර ගණන කීයද කියලා අහලා. හැබැයි මෙහෙම තියෙන වෙලාවට එක එක ගණන් කරන්න ගියොත් අපිට පැටලෙනවා, වරදිනවා, ඒ වගේම කාලයක් වැඩිපුර වැය වෙනවා. මේකට තියෙනවා මේ ආකාරයේ ගැටලු හදන්න සරල ක්‍රමයක්. සරල ක්‍රමය කියනවා නම් මේ තියෙන ඍජුකෝණාශ්‍ර සඳහා පිළිවෙලින් අංක දාගෙන යන්න ඕනේ. එක් පිළිවෙලින් 1 2 3 4 කියලා. එතකොට මුළු ඍජුකෝණාශ්‍ර මේ ටික ඊට පස්සේ මේ ටික අපි එකතු කරන්න ඕනේ. එතකොට මෙහි ඇති මුළු ඍජුකෝණාශ්‍ර ගණන 10යි. ඒ වගේම හැබැයි මේ ආකාරයට කරන්න පුළුවන් මෙන්න මේ දක්වා තියෙන ආකාරයට ඍජුකෝණාශ්‍රය දුන්නොත් විතරයි. මේ විදිහේ ඍජුකෝණාශ්‍රයක් දුන්නොත් එහෙම මෙහි ඇති මුළු ඍජුකෝණාශ්‍ර ගණනය කරන්න කියලා අපි ඍජුකෝණාශ්‍ර වෙන වෙනම හොයා ගන්න ඕනේ. වෙන වෙනම හොයනවා කියන්නේ මෙන්න මේ ආකාරයේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා හොයා ගන්නවා. ඒ ආශ්‍රය ඍජුකෝණාශ්‍ර කීයද? 1යි 2යි 3යි 4යි 5යි. මේ ආකාරයේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද? ඒවා 1යි. මුළු ඍජුකෝණාශ්‍ර ගණන 6යි. මෙන්න මේ ආකාරයට තමයි දුවේ පුතේ මෙහි තියෙන මුළු ඍජුකෝණාශ්‍ර ගණන ගණනය කරන්න ඕනේ. තවත් පාඩමේ ඉන්න බහම වටිනකම් ආයිබෝවන්